චාමර විසක 14යි. පස්තිට ලක්ෂ 9යි. සෙන්ටිග්‍රේඩ් ලක්ෂ 6යි. 6 මාරයි 6ට ආවා. එතකොට කවුද දිවිස් ගමගේ පහමාරක් 80ක් පහමාරක් මම විශේෂයෙන් කියන්න ඕනේ එයා ආපු ගොඩාක් අඩු මුදලකට ආවා. එයා ආවේ ලක්ෂයකට. ඒක පැරණි ගායකයෙක්ද? නෑ අලුත් ගායකයෙක් ඉහළ තත්ත්වයේ ඉන්න ගායකයෙක්. ඒකට ඔයාගේ අඳුරුම්කමකටද ආවේ? නෑ එයාගේ රේට් එක සාමාන්‍ය එයා ගන්න. එයා ඒක පොඩ්ඩක් ඉන්න බියද? ඒක රුපියල් ලක්ෂ කතා කරලා ස්ටේජ් එකේ සිං කරලා ගියාට පස්සේ මේ අංකල් ඔයාට පාඩු නේද? මට ඉතුරුනේ එපා කිව්වා. මෙම ගායකයාගේ නම මනෝජ් සංජය. ඇත්තටම නව පරපුරේ ගායකයෙක් විදිහට අර මනෝජ් සංජය කියන ගායකයෙක්ට මම වැඩ කරලා නැහැ. මම ඇත්ත කියනවා. හැබැයි මට මේ ශාස්ත්‍රයේ හැමෝම කියලා දෙනවා, ඕගනයිස්ලා හැමෝම කියලා දෙනවා. මේ මනෝජ් සංජය කියන ගායකයාට විතරයි පොඩ්ඩක් හරි මනුස්සකම ගෑවිලා තියෙන්නේ නව පරපුරේ ගායකයෙක්. හරිද? ඒතකොට මේ මිනිස්යාගේ තියෙන ක්වොලිටි එක නිසා